මව්බිම් පුවත්පත ප්‍රධාන සිරාසලේ රෝහල් නේවාසිකාගාරයේ බරපතල අපයෝජනයක්. අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියෙන් වෛද්‍ය ප්‍රජාව සෞඛ්‍ය ප්‍රජාව කැළඹෙයි කියලා ප්‍රධාන සිරාසල වාර්තාවේ දක්වා තිබෙනවා. මේ සිදුවීම සවිස්තරාත්මකව පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා. පෙරේදා හවස 6:30 7:30 අතර කාලයේ මේ වෛද්‍යවරිය තමා සේවය කරන වාට්ටුවේ රාජකාරිය හමාර කොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිරිපිට පිහිටි වෛද්‍ය නිවාසිකාගාරයේ කාමරයට ගිය අවස්ථාවේ ඇය පසුපසින් පැමිණ ඇති පුද්ගලයෙක් ඇය නවාතැන්ගෙන සිටින කාමරය තුළදී ලිංගික අත්වර සිදු කිරීමෙන් අනතුරුව ඇගේ ජංගම දුරකථනය රැගෙන පලා ගොස් තිබෙනවා. මේ සිද්ධියෙන් පසු ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයා ඇයව ඇඳ මත ගැටගසා තිබියදීම පලා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. අනතුරුව ඇය මහත් වෙහෙසක් දරා මේ ගැටගසා තිබූ අත්පා ලිහා ගැනීමෙන් අනතුරුව අනුරාධපුර පොලිසිය වෙත ගිහිල්ලා පෙරේද රාත්‍රී 11ට විතර සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කර පලා ගොස් සිටින සැකකරු හිටපු චීවරධාරියෙක් මේක වාර්තා කරන විදිහ හිටපු චීවරධාරියෙකු සහ යුද හමුදා සෙබළෙකු බව අනුරාධපුර පොලිසිය ඊයේ දහවල් වන විට අනාවරණය කරගෙන තිබෙනවා. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම් පහක් එකතු වෙලා ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයක් එහිදී තමයි මේ බව අනාවරණය වී ඇති බව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ සැකකරු විසින් වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් පසු රැගෙන පලා ගියගේ ජංගම දුරකථනයේ විශ්ලේෂණ වාර්තා අනුව මේ පුද්ගලයා ගල්නෑ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව නිලධාරීන් අනාවරණය කරගන්නවා. ඉන්පස්සේ සැකකරු හොයලා අනුරාධපුර දිසා භාර පොලිස්පති සුගතපාල මහතා අනුරාධපුර කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රමුඛ කණ්ඩායමක උපදෙස් මත විමර්ශන කරමින් ඉන්නවා. ඉතින් මේ වෛද්‍යවරියට බරපතල ලිංගික අත්වර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ඊයේ දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. රෝහල් සහ වෛද්‍ය නිවාසිකාගාරවල ආරක්ෂාව දැඩි කරලා සියලු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කරන බවට සහතිකයක් ලබා දෙන්න කියලා ඒතෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව රැගෙන යනවා කියලායි මෙහිදී සඳහන් කරේ. අද ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙන ප්‍රධාන සිරස්තලයක් මෙය.